හායි මම තමයි එච්.එම්.එන් ප්‍රසා. මම අද මගේ channel එකෙන් share කරගන්නේ මගේ skin care routine එක. pregnant කාලෙදී මම භාවිතා කරන skin care routine එක. මම මේ skin care routine එක හැම සතියකම දවසක් follow කරනවා. ඒ කිව්වේ හැම සතියකම මම ඉරිදා තමා වෙන් කරලා තියෙන්නේ මේ skin care routine එක කරන්න. ඒ කිව්වේ ඉරිද විතරයි මට නිවාඩුවක් තියෙන්නේ. ඉරිද තමයි මගේ මුහුණේ රෝම ඉවත් කරන්න තියෙන්නේ, ස්ක්‍රබ් කරන්න තියෙන්නේ, පැක් දාන්න තියෙන්නේ. ඉතින් ওই සේරටම ටයිම් එක තියෙන්නේ ඉරිද දවස විතරයි. අනිත් දවස්වල මම වැඩ නිසා මට ෆ්‍රී එකක් නැහැ. ඒ නිසා මම හැම සතියකම මට නිවාඩු දවසක් මම වෙන් කරලා තියෙන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එකට. මම ඊළඟ සතියේ වීඩියෝ එකකදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මගේ බොඩි එකට භාවිතා කරන ප්‍රොඩක්ට් වර්ග, මගේ ස්කින් කෙයාර් රූටින් එක. ඒ කිව්වේ මම පැහැපත් වෙන්න භාවිතා කරන ප්‍රොඩක්ට් සහ මම මොනවද කරන්නේ ප්‍රෙග්නන්ට් කාලෙදී මගේ ස්කින් කෙයාර් රූටින් එක, බොඩි ස්කින් කෙයාර් රූටින් එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මේ වගේම. ගොඩාක් කෙල්ලෝ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරන්න බයයි. ළමයට ප්‍රශ්නයක් වෙයි කියලා ඒ නිසා බයයි. ඔයාලට පුළුවන් නෝමල් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරන්න සැර නැති, බ්ලීචින් වර්ග අඩංගු නැති, බ්ලීචින් පවුඩර් අඩංගු නැති, රසදිය අඩංගු නැති ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරන්න පුළුවන්. මම දැන් කරන්නේ මුහුණ ක්ලෙන්සර් කරගන්න එක. ඔයාලා දන්නවා මම විවියා එකේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරනවා. විවියා එකේ ක්ලෙන්සර් එක තමයි දැන් මම භාවිතා කරන්නේ. ඔයාලට විවියා එකේ ප්‍රොඩක්ට් රුපියල් 1000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ප්‍රෙග්නන්ට් කාලෙදී සාමාන්‍ය ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරන එක තමයි ගොඩාක්ම හොඳ. ඒ කිව්වේ අපේ ස්කින් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ, අපේ ළමයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, අපටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් බබා ලැබුණට පස්සේ අපේ ස්කින් එක ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඒ කිව්වේ අපි ප්‍රෙග්නන්ට් කාලෙදී අපේ ඇඟ තරබාරු වෙනවා, ඉතින් ගොඩාක් මහත් වෙනවා, සමහරු ඇඟ රැලි වැටෙනවා. ඊට පස්සේ අපේ ඇඟේ ඉරි යනවා. ඒක ඔයාලා දැකලා තියෙනවා, සුදු පාට කළු පාට වගේ ඉරි යනවා. ඉතින් ඒ දේවල් නැති කරගන්න පුළුවන් බබා ලැබුණට පස්සේ. ඒක නිසා චූටි කාලයක් ඉවසන් ඉන්න ඔයාගේ ළමයා වෙනුවෙන්. ගොඩාක් අය තමන්ගේ ස්කින් කෙයාර් රූටින් එක ගැන හිතන්නේ නැහැ. ඒ කිව්වේ තමන් ගැන හිතන්නේ නැහැ. බබා ලැබෙන්න ඉන්නකොට, බබා ලැබුණට පස්සේ තමන්ගේ ස්කින් කෙයාර් රූටින් එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ කිව්වේ අපි කොච්චර ළමයි හැදුවත් අනිවාර්යයෙන්ම අපි ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි අනිවාර්යයෙන්ම නිරෝගීව ඉන්න ඕන. අපිට ගැළපෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරන්න ඕන. ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්න ඕන. දැන් මගේ මුහුණේ මැරුණු සෛල, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් නැති කරගන්න මම විවියා එකේ ස්ක්‍රබ් එක භාවිතා කරනවා. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මෙයා විවියා එකේම ප්‍රොඩක්ට් භාවිතා කරන්නේ කියලා. මම මේ දවස්වල භාවිතා කරන්නේ වැඩිපුරම විවියා එකේ නිෂ්පාදන. මේ වගේ කාලෙදී මේ වගේ නිෂ්පාදන භාවිතා කරාට අපේ ස්කින් එකට හානියක් වෙන්නේ නැහැ, අපේ ළමයට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රොඩක්ට් භාවිතා කරන්නේ. ඉතින් ඔයාලා කොච්චර වයසට ගියත් අපේ ස්කින් එක ගැන, තමන්ගේ ස්කින් එක ගැන හිතන්නම ඕන. අපේ මුහුණ විතරක් නෙවෙයි, අපේ කකුල් අත් ගැන අපි හිතන්න ඕන. ඔයාලා ගොඩාක් දැකලා ඇති, ගොඩාක් අය මුහුණ ගැන විතරයි සැලකිලිමත් වෙන්නේ, කකුල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම මගේ මුහුණ ක්ලෙන්සර් කරලා හොඳට ස්ක්‍රබ් කරගෙන සේරම කරගෙන ඉවරයි. දැන් මම කරන්නේ ටිෂු එකකින් මගේ මුහුණ හොඳට පිහිදා ගන්න එක. මොකද ඉතුරු වැඩ ටික කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම
මුහුණ හොඳට පිහිදා ගන්න ඕන. ඔයාලා අනිවාර්යෙන්ම වෙනම ටවල් එකක් හරි රෙදි කෑල්ලක් හරි නැත්නම් ටිෂු එකක් හරි ටිෂු පෙට්ටියක් හරි තියාගන්න ඕන ඔයාගේ මුහුණ පිරිසිදු කරගන්න. ඒ කිව්වේ අපි කොණ්ඩේ පිහිදාන ටවල් එක, ඇඟ පිහිදාන ටවල් එක මූණටත් භාවිතා කරොත් අපිට පොඩි හරි දිලීරා සාධනයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මුහුණටත් බෝ වෙනවා. ඉතින් දැන් මම හදන්නේ මගේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. ඔයාලට පේනවා ඇති මගේ මුහුණේ තියෙන රෝම ගොඩාක් රෝම වැවිලා. ඉතින් සතියකට දවසක් වගේ මම මගේ අනවශ්‍ය රෝම ඉවත් කරනවා මුහුණේ. කොමාරිකා ජෙල් එකක් ගාලා තමයි මගේ මුහුණේ රෝම ඉවත් කරන්නේ. කොමාරිකා ජෙල් වලට අමතරව ඔයාලට පුළුවන් මුහුණේ රෝම ඉවත් කරගන්න භාවිතා කරන්න සුදු පොල් තෙල්, ඔලිව් ඔයිල්, බේබි ඔයිල් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මම කලින් කතා කරානේ කකුල් ගැන. ඉතින් ගොඩාක් අය කකුල් ගැන හිතන්නේ නැහැ. මම ඔයාලත් එක්ක තව වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. මම මගේ කකුල් දෙකේ රෝම ඉවත් කරගන්නේ කොහොමද පිරිසිදු කරගන්නේ හරියට, කොහොමද පැහැපත් කරගන්නේ, මොන වගේ බොඩි ලෝෂන්ද මම භාවිතා කරන්නේ, හැමදේම මම ඔයාලත් එක්ක ඉස්සරහ වීඩියෝ වලදී ෂෙයා කරගන්නවා. මම මේ දවස්වල සැලෝන් එකට ගිහිල්ලා මගේ රෝම ඉවත් කරන්නේ නැහැ. මොකද ගොඩාක් සම ඩැමේජ් වෙනවා. ඒ විතරක් නෙවෙයි මට රිදෙනවා ගොඩාක්. ඉතින් මේ දවස්වල හරි අමාරුයි මුහුණේ රෝම ඉවත් කරන්න සැලෝන් එකට ගියොත්. මොකද ඒක බබාට ප්‍රශ්නයක් වෙන නිසා මම සැලෝන් එකට යන්නේ නැහැ මුහුණේ රෝම ඉවත් කරන්න. මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඉතින් ඔයිලි ස්කින් එකක් කිව්වේ මගේ මුහුණ විතරයි තෙල් ගතියට තියෙන්නේ. මගේ අත් කකුල්, මගේ ඇඟේ හැම චුට්ටක් වියලි වගේ නෝමල් ස්කින් එකක්. ඒ නිසා මට බොඩි ලෝෂන් එක විදියට ඕනම ප්‍රොඩක්ට් එකක් භාවිතා කරන්න පුළුවන් වුණාට මගේ මුහුණට එහෙම එක ප්‍රොඩක්ට් භාවිතා කරන්න බෑ. දැන් මම හදන්නේ මගේ මුහුණේ තියෙන black heads, white heads ඉවත් කරගන්න. අපේ මුහුණ හොඳට පිරිසිදු වුණාට පස්සේ පහසුවෙන්ම අපට black heads, white heads එහෙම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේකත් මම කරගන්නේ නිවසේ සිටම. ඒකිව සැලෝන් එකකට යන්නේ නැතුව. සැලෝන් එකකට ගියොත් ගොඩාක් රිදෙන නිසා මට පහසුවෙන්ම ගෙදර ඉඳන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේම මගේ මුහුණට හැම ප්‍රොඩක්ට් එකක්ම භාවිතා කරන්න බෑ. මම හොඳට හොයලා බලලා තමයි මගේ මුහුණට ස්කින් කෙයා ප්‍රොඩක්ට් භාවිතා කරන්නේ. ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. උණු වතුරෙන් මුහුණ තවා ගන්න පුළුවන් black heads ඉවත් කරන්න කලින්. මගේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරලා, black heads ඉවත් කරලා, හොඳට ක්ලෙන්සර් කරගෙන ස්ක්‍රබ් කරලා හැමදේම කරාට පස්සේ මම මගේ මුහුණට ෂීට් එකක් දානවා. ෂීට් මාස්ක් එකක් දානවා. මේක මට හරියටම දාගන්න තේරෙන්නේ නැහැ. හැමදාම මොකක් හරි වෙනවා. මෙන්න මෙහෙම තමයි ඒ මාස්ක් එක දාගත්තේ. ඉතින් හීතලයි මුහුණ, සනීපයි, හරිම සනීපයි. ඉතින් මේකෙන් අපේ සමේ තියෙන කළු ලප, කුරුලෑ ලප කැලැල්ල එහෙම නැති වෙනවා. මේ සීරම් එක තමයි මගේ සමේ මම අන්තිමටම ඇප්ලයි කරගන්නේ. මෙන්න මේ සීරම් එක ගොඩාක්ම හොඳයි. දැන් ඉවර වෙන්න ළඟයි. මේ යන්නේ කොහොම හරි 4 වෙනි බෝතලේ. දැන් තව එකක් ඕඩර් කරන්න ඕන. ඔයාලත් මේ සීරම් එක ගන්න. ඒ කිව්වේ මුහුණේ වලවල් එහෙම ඉක්මනටම මැකෙනවා. සම හොඳටම පැහැපත් වෙනවා. සමේ ලප කැලල් නැති වෙනවා. මම ආසම සීරම් එකක්.
ඉස්සර මගේ මුහුණේ ගොඩාක් වලවල් තිබ්බා, කුරුලෑ ලප කැලැල් තිබ්බා, කළු ලප ගොඩාක් තිබ්බා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරාට පස්සේ මගේ සම ඉක්මනින්ම පැහැපත් වුණා. වගේම මුහුණේ වලවල් නැති වුණා, කළු ලප නැති වුණා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට මම ගොඩාක්ම ආසයි. මේ නිෂ්පාදන තමයි මම මගේ ස්කින් එකට අද දවසේ භාවිතා කරේ. මේක තමයි මගේ සාමාන්‍ය ස්කින් කෙයාර් රූටින් එක. හැම සතියකටම දවසක් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ දවසේ අනිවාර්යයෙන්ම මේ ස්කින් කෙයාර් රූටින් එක කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.